YouTube channel මං අද වීඩියෝ එකෙන් ගේන්නේ night time study vlog එකක්. දැන් වෙලාව හවස 6යි. ඉතින් මං හැමදාම පහන තිකලා තමයි පාඩම් කරන්න පටන් ගන්නේ. පහන තියලා ඇවිත් පාඩම් කරන්න තමා ලෑස්ති වෙන්නේ. මං ගොඩක් කලාවට රෑට හැරලා ඉඳලා තමයි පාඩම් කරන්නේ. මට දැන් එක පුරුද්දට ගිහින් නිසා මට පාන්දර 1 විතර වෙනකන් නිදිමත නැතුව පාඩම් කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් පාඩම් කරද්දී තමන්ට පහසු වෙලාවක් පාඩම් කරන්න තෝරගන්න ඕන. මං අද ෆිසික්ස් තමයි පාඩම් කරන්න හිතාගෙන ඉන්නේ. ඇත්තටම පාඩම් කරනවා කිව්වට මම ගණන් ටිකක් හදන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් අපි යමු එහෙනම් වීඩියෝ එකේ ඉස්සරහට. හමාර වගේ වෙනකොට මම රෑට කාලේ ඉවර වෙලා ආයෙත් පාඩම් කරන්න පටන් ගත්තා.
කරද්දී මේ වගේ ගණන් හදන එක මට නම් ඇත්තටම ඉෆෙක්ටිව්. තියරි පාඩම් කරද්දී නිදිමත වගේම කම්මැලිත් හිතෙනවා. හැබැයි ගණන් හදනකොට එහෙම කම්මැලිකමක් හිතෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් රැට පාඩම් කරද්දී කම්මැලි හිතුනොත් මේ වගේ ගණන් ටිකක් හදන්න. ඉතින් මැත්ස් සබ්ජෙක්ට් කරන්නේ නැති කෙනෙක් නම් නිදිමත එද්දී පාඩම් කරන සබ්ජෙක්ට් එක මාරු කරලා වෙන සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න. හමාරටත් ළඟයි වෙලාව. මට චූටි බඩගින්නක් ආව නිසා මං හිතුවත් ඒ එකක් බිව්වනම් හොඳයි කියලා. ඉතින් මං තේ එක බොන ගමන් ආයෙත් පාඩම් කරන්න පටන් ගත්තා. මේ වෙද්දි වෙලාව එක පහු වෙලා ඉතින් මම පාඩම් කරලා ඉවර වෙලා තව චූටි වැඩක් තියෙනවා. ඒකත් කරලා නිදාගන්න තමයි හදන්නේ. ඉතින් මම පාඩම් කරපු පොත් ටික පිළිවෙලට හදලා ඒ ටික පැත්තකින් තියලා මගේ පහුවදා ඩේ ප්ලෑන් එක හදන්න තමයි මං දැන් මේ ලෑස්ති වෙන්නේ. මං ඩේ ප්ලෑන එකක් හදනවා කිව්වට මං ඒකට ගොඩක් දේවල් කරන්නේ නෑ. නෝට්බුක් එකක් අරගෙන මං ප්ලෑන් කරගෙන ඉන්න ෂෙඩියුල් එක ලියනවා. ඊට පස්සේ හැම එකකටම ඉස්සරහින් ටික් එකක් දාන්න පුළුවන් චූටි කොටුවක් අඳිනවා. ඉතින් මං ෂෙඩියුල් එකේ තියෙන දේවල් එකින් එක කරලා ඉවර කරද්දී අදාළ කොටුවට ටික් එකක් දානවා. ඒ වැඩෙත් ඉවර කරලා මම දැන් නිදාගන්න තමයි හදන්නේ. ඉතින් මේ වගේ තවත් බ්ලොග්ස් බලන්න ආසයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.